තියරි සියල්ලම සහ ගණන් හදන විදිහ ලස්සනට තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක් තමයි මේ අරගෙන ආවේ. විභාග බය පැත්තකින් තියමු. හරියටම ප්ලෑන් කරලා ගණිත විභාගය ගොඩ දාන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. පළමු රහස මොන්ටිසෝරි මට්ටමේ ලේසිම කෙටි ප්‍රශ්න ටික විභාගයේ පටන් ගත්ත ගමන්ම මුලින්ම ලියලා ඉවර කරන්න. ඊළඟට ජාල රේඛ. මේවා අඳින්න කලින් පන්ති ප්‍රාන්තරවල පරතරය සමානද කියලා අනිවාර්යෙන්ම චෙක් කරන්න ඕනේ. පරතරය වෙනස් නම් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම කුඩාම පරතරයට සමාන වෙන්න අදාළ සංඛ්‍යාතය බෙදා ගන්නම වෙනවා. සංඛ්‍යාත බහුවස්ට අඳිද්දී හැම තීරුවකම හරි මැද ලකුණු කරලා දෙපැත්තට අමතර ප්‍රාන්තර දෙකක් ගන්න එක අනිවාර්යයි. හරියට පෙර පාසලේ තිත්‍යා කළා වගේ ඒ ලකුණු කරපු මැද ලක්ෂ ටික පිළිවෙලට යා කරන්න. දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රේ ජාල රේඛයක් ඇසුරෙන් මේක අනිද්දී ඔයාලා ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. ලකුණු කරද්දී හැම වෙලේම පන්ති ප්‍රාන්තරයේ දකුණු පැත්තේ තියෙන විශාල අගයට විතරක් ප්‍රමුඛත්වය දෙන්න මතක තියාගන්න. වක්‍රය ඇඳලා ඉවරයි නේද? දැන් චතුර්ථක හොයන්න අපි මේ සරල භාගික සූත්‍ර ටික පාවිච්චි කරමු. පළමු චතුර්ථකය හොයන්න මුළු සංඛ්‍යාත. ඒ කියන්නේ කැපිටල් N අගය 4න් එකෙන් ගුණ කරන්න. මධ්‍යස්ථය එහෙමත් නැත්නම් දෙවන චතුර්ථකය හොයන්න නම් මුළු සංඛ්‍යාතය හරියටම දෙකෙන් බෙදන්න තමයි තියෙන්නේ. ඒ වගේම තුන්වන චතුර්ථකයේ පීටන්නේ මුළු සංඛ්‍යාතයේ 4න් 3ක් කියන නිශ්චිත තැන කියලා අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන් තැනක් තමයි න්‍යාස පාඩම. රටාව දන්නවනම් මේක හරිම ලේසි. ගුණ කරද්දී පළමු න්‍යාසයේ පේලි අරගෙන ඒව දෙවන න්‍යාසයේ තීර එක්ක ගලපන එක තමයි රහස. පළමු වැන්නෙනුත් ගුණ කරලා දෙවැන්නෙනුත් ගුණ කරලා අන්තිමට ඒ ප්‍රතිඵල එකතු කරන්න. ඒක තමයි හරිම විදිහ. ලකුණු වෙනස් නම් අඩු කරලා විශාල සංඛ්‍යාවේ ලකුණ දාන්න. මේ රන් රීතිය කවදාවත් අමතක කරන්න එපා. ඉතින් මේ තියරි සහ ට්‍රික්ස් ටික පාවිච්චි කළොත් O level ගණිතයට ඒකක් ගන්න එක ගේම්ක්ම නෑ නේද?